මේ පලස්තීන තානාපති කාර්යාලේ මාධ්‍යංශය වැඩ කරන මේ තරුණයාව. ඔහුව කීප වතාවක්ම ඔහු ගෙදර ගියාම ඔහුගේ ප්‍රදේශයේ තිබෙන පොලිසියට කැඳවලා ඍජුවම ඔහුගෙන් ප්‍රශ්න කරලා තියෙනවා ඇයි මේ පලස්තීනයේ සම්බන්ධව ප්‍රචාරක කටයුතු මේ සමාජ මාධ්‍යවල පළ කරන්න කියලා. ඌ තානාපති කාර්යාලයේ වැඩ කරන මාධ්‍යංශය වැඩ කරන ප්‍රධානියා. පලස්තීන තානාපති කාර්යාලයේ මාධ්‍යංශයේ වැඩ කරන කෙනෙක් එහෙම TIDට කැඳවුවයි කියලා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට හරි ජනමාධ්‍ය අමාත්‍යාංශයට වාර්තා කළා නැහැ. ප්‍රවෘත්ති පත්‍ර ආයතනවල වැඩ කරපු ජනමාධ්‍යවේදීන් බොහෝ දුරට 2010 ඉඳන් මේ කාලය තුල දැන් මේ පෞගිය කාලේ දැන් මේ වසරක් තිස්සේ කාලේ හොඟක් ජනමාධ්‍යවේදීන් අපි දන්නවා මේ YouTube channel වල ඒ වගේම සමාජ මාධ්‍යවල වැඩ කරන ජනමාධීන්ට නිතර මේ ත්‍රස්ත විමර්ශන අංශයෙන් කැඳවීම් ලැබෙනවා. එක 2010 වර්ෂයේ සිට මේ දක්වා ඝාතනයට පැහැර ගැනීමට සහ පහර දීමට ලක් වූ ජනමාධ්‍යවේදීන් සංඛ්‍යාව කොපමණද? 2010 වර්ෂයේ සිට මේ දක්වා මේ පිළිතුර අනුව පැහැර ගැනීම එකයි පහර කෑම 8ක් හැටියට තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඔවුන්ගේ නම් කවරේද? පැහැර ගැනීම ප්‍රගීත් බණ්ඩාර එක්නැලිගොඩ, පහර දීම් මහින්ද ආර්යවංශ, ධනුෂ්ක සම්පත් සෙනවිරත්න, රෆයිඩීන් ෆාරුක් මොහමඩ් සුහයිල්, සුබ්‍රමණියම් භාස්කරන්, චමිල ජනිත් කුමාර ඒකනායක, අසංක ක්‍රෂාන්ත බාලසූරිය, සිනේෂ් උපේන්ද්‍ර, ඉන්දුනීල් සිසිර විජේනායක. ආ තුන මේ ජනමාධ්‍ය සාධාරණ ඉටු කර ගැනීම සඳහා පැවැත්වෙන විමර්ශනවල ප්‍රගතිය ප්‍රගීත් එක්නැලිගොඩ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු විභාග වෙමින් පවතී. මහින්ද ආර්යවංශ නඩු විභාග වෙමින් පවතී. ධනුෂ්ක සම්පත් සෙනවිරත්න වෛද්‍ය වාර්තාවේ සුළු තුවාල බවට ලැබී ඇති බැවින් දෙපාර්ශ්වයම ගරු අධිකරණය මගින් සමත මූල මණ්ඩලය වෙත යොමු කර ඇත. රෆයිඩීන් ෆාරුක් මොහමඩ් සුහයිල් සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවටගෙන නුවරඑළිය මහේස්ත්‍රාත් උසාවියේ නඩු අංක 17165 ඇලෙටක් 25 යටතේ ගරු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. සැකකරුවන් රුපියල් ලක්ෂයක ශර්යප දෙකක් යටතේ මුදා හැර ඇත. සෑම මාසකම අවසන් ඉරු දින පෙරවරු 9-12 අතර පොලිස් ස්ථානයට පෙනී සිටීම නියෝග කර 2025 11-20 දින දක්වා කල් තබා ඇත. සුබ්‍රමණියම් භාස්කරන් චෝදනා පත්‍ර ගොනු කිරීමට 2026 3-30 දක්වා කල් තබා ඇත. චමිල ජනිත් කුමාර ඒකනායක 2025 7-12 වන දින ගරු අධිකරණයේ කරුණු වාර්තා කර ඇත. සාක්ෂි කැඳවා හඳුනා ගැනීමේ පෙරටුවක් පවත්වා ඇත. සමත මණ්ඩලයට යොමු කර ඇති අතර 2026 1-7 දිනට නැවත කැඳවා ඇත. ක්‍රිෂාන්ත බාලසූරිය 2025 6-16 දින පැමිණිල්ලේ එකඟතාවය මත වන්දි ගෙවීමකින් තොරව සමත වී ඇත. සිනේෂ් උපේන්ද්‍ර දිසාධිකරණයේ විභාග වී තරයේ අවවාද කර නඩුව අවසන් කර ඇත. ඉන්දුනීල් සිසිර විජේනායක 2024 10-1 සැකකරුට රුපියල් 1000ක දඩ නොගෙවන්නේ නම් මාසයක් සිරදඬුවම් හා ඊට අමතරව මාස 6ක් බරපතල වැඩ සහිත සිරදඬුවම් වසර 5ක් අත්හිටුවා ඇත. මම නම් කිව්වේ ඒ පහර කැමට හෝ පහර ගැනීම ලක් වූ මාධ්‍යවේදී ඊළඟ කිව්වේ ගරු මන්ත්‍රීතුමා ඔවුන්ට අදාළව සිදු කරන ලද අධිකරණ ක්‍රියාවල වල ප්‍රගතිය අදාළ නොවේ. ස්තුති ගරු කතානායකතුමනි පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමා දැන් මේ ජනමාධ්‍යවේදීන් අපි දන්නවා මේ ඔවුන් මේ යම් ප්‍රවෘත්ති පත්‍ර ආයතනවල වැඩ කරපු ජනමාධ්‍යවේදීන් බොහෝ දුරට 2010 ඉඳන් මේ කාලය තුල දැන් මේ පෞගිය කාලේ දැන් මේ වසරක් තිස්සේ කාලේ හොඟක් ජනමාධ්‍යවේදීන් අපි දන්නවා මේ YouTube channel වල ඒ වගේම සමාජ මාධ්‍යවල වැඩ කරන ජනමාධීන්ට නිතර මේ ත්‍රස්ත විමර්ශන අංශයෙන් කැඳවීම් ලැබෙනවා. දැන් ඒක තමයි අලුත්ම ප්‍රවණතාවය. නිතරම ඔවුන්ගේ YouTube channel වල මොකක් හරි පළ කරාම එහෙම නැත්නම් සමාජ මාධ්‍ය වල වැඩ කරන ජනමාධ්‍යවේදීන් ඔවුන් ප්‍රවෘත්ති පළ කරාම යම් කාරණාවල් සම්බන්ධව විශේෂයෙන්ම පලස්තීනය සම්බන්ධව හොඟක් අයට මේ ත්‍රස්ත විරෝධී ත්‍රස්ත ඒකකයෙන් තමයි ඔවුන්ව කැඳවීම් ලැබෙන්නේ.
කැඳවීම් කරලා පැය ගණන් තියාගෙන ඉඳලා ප්‍රශ්න කරනවා ඇයි මේ පිළිබඳව මේ ප්‍රවෘත්ති පළ කරන්නේ ඇයි පලස්තීනය සම්බන්ධව ප්‍රවෘත්ති දාන්නේ මොකක්ද විදින ඕමනාව කියලා දිගටම ඔවුන්ට යම් කිසි ආකාරයේ පීඩනයක් එල්ල කරනවා. මම දන්නේ නැහැ ඔබතුමා මේ පිළිබඳව දැනුවත්ද කියලා. ඉතින් මම අහනවා මේ පිළිබඳව ඔබතුමා දැනුවත් නම් ඒ පිළිබඳව ගන්නා වූ ක්‍රියාමාර්ග ගැන පොඩ්ඩක්. මන්ත්‍රීතුමා ඔබතුමා කියපු විදිහට බොහෝ ජනමාධ්‍යවේදීන් නිතර ත්‍රස් විමර්ශනයට කැඳවනවා කියලා කිව්වට ඒකට පිළිතුරු ලබා දෙන්න බෑ. ඔබතුමා මට කිව්වොත් මෙන්න මේ මාධ්‍යවේදීන් මෙන්න මේ දිනවල කැඳවලා තියෙනවා කියලා මට මහජනාරක්ෂක අමාත්‍යාංශයත් එක්ක කතා කරලා එක්ක මගේ පැත්තෙන් නැත්නම් පොලිසිය පැත්තෙන් උත්තර ලබා දෙන්න පුළුවන්. අනිත් එක කිසිම අවස්ථාවක අපේ රජය ඒ කියන්නේ පලස්තීනය හෝ වෙන විශේෂ කරුණක් කියලා TIට කැඳවලා නැහැ. ඒක ආසේ සිදුවීම් කීපයක් ඇති. ඒක ඇත්තට මම හිතනවා ඔබතුමා අහන ප්‍රශ්න සාධාරණයක් වෙන්නේ නිශ්චිතව සිදුවීම කිව්වොත්. ඒතකොට අපිට පුළුවන් ඇයි එන්න කියලා කිව්වේ විමර්ශන වල ප්‍රගතිය මොකද්ද? හොයාගත්ත කරුණු මොනවද? අත්තරම කරන් තියනවද? නේද? වෙන ක්‍රියාමාර්ග අරගෙන තියනවද කියලා මේ පාර්ලිමේන්තුව දැනුවත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර ඒ කියන්නේ මතයක් හැදෙනවා මේ බොහෝ මාධ්‍යවේදී නිතර කැඳවනවා කියලා. මම හිතන්නේ එහෙම එකක් නෑ කියලා සාමාන්‍ය රටේ ජනතාව දන්නවා. මම ඔබතුමාට මගේ දෙවෙනි ප්‍රශ්නයට කලින් ඔබතුමා කිව්වා නිශ්චිත කරුණක් කියන්න කියලා. විශේෂයෙන්ම මේ එතුමාගේ ප්‍රශ්නයත් එක්ක මේ පලස්තීන තානාපති කාර්යාලයේ මාධ්‍යාංශය වැඩ කරන මේ තරුණයාව ඔහුව කීප වතාවක්ම ඔහු ගෙදර ගියාම ඔහුගේ ප්‍රදේශයේ තිබෙන පොලිසියට කැඳවලා ඍජුවම ඔහුගෙන් ප්‍රශ්න කරලා තියෙනවා ඇයි මේ පලස්තීනය සම්බන්ධව ප්‍රචාරක කටයුතු මේ සමාජ මාධ්‍යවල පළ කරන්න කියලා. ඌ තානාපති කාර්යාලයේ වැඩ කරන මාධ්‍යාංශය වැඩ කරන ප්‍රධානියා. මම නිශ්චිත වශයෙන් අහපු ඉඳන් මම ඒ කාරණාව කිව්වේ. ඔහුව කීප වතාවක්ම මේ ප්‍රදේශයේ තියෙන පොලිස් ස්ථානයට කැඳවලා ප්‍රශ්න කරනවා. ඉතින් මම කලින්ුත් මේ පාර්ලිමේන්තුවේ මතු කරා ගරු ඇමතුමනි මම කියන්නේ මේ ඔබතුමාගේ ප්‍රශ්නයක් නෙමෙයි. මම කියන්නේ එක්කෝ මේ ආයතනවල තියෙනවා ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක්. එක්කෝ මේගොල්ලෝ ඊශ්‍රායලෙන් සල්ලි ගන්නවා. එක්කොල්ලෝ මේගොල්ලන්ට මොසාඩ් එක සල්ලි වේදම් කරනවා මේ ආරක්ෂක අංශවල ඉන්න සමහර නිලධාරීන්ට. එක්කෝ ඒගොල්ලෝ ඔබතුමාලා දන්නෙත් නැතුව ඇති. ඒකයි මම මේ කියන්නේ මේ ගැන බලන්න. අයි මේ ආරක්ෂක අංශය අය පලස්තීනය සම්බන්ධව වැඩ කරනකොට ඊටාම එලෝගෙන ගිහිල්ලා ඒක නවත්තන්න මානසික පීඩනයක් එල්ල කරනවා හැම එක්කෙනාම කැඳවනවා. ඒකයි මම කියන්නේ ඔබතුමාගේ නිශ්චිත කාරණාව ඔබතුමා අර ඇහුවනේ නිශ්චිත කාරණාව මොකක්ද කියලා දෙවෙනි ප්‍රශ්නේ. අනිත් එක දෙවෙනි ප්‍රශ්නේ මේ ඇමතුමනි දැන් ඔබතුමාගේ මාධ්‍ය සාකච්ඡාවට මේ පහුගිය කාලේ ඔබතුමා අර වාරණයක් දැම්මා මේ මොකද්ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ ඩෙන්ටිටි කාඩ් මේ නැතුව ඇතුළට එහෙම නවත්තන්න. ඉතින් මං හිතන්නේ ඊට කලින් එහෙම එකක් තිබුණේ නැහැ. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත නැති වුණත් මාධ්‍යවේදීන් ඇවිල්ලා ඔබතුමාත් එක්ක පවත්වන කැබිනට් සාකච්ඡාවට සහභාගී වුණා. දැන් මෑතකදී මම හිතන්නේ එවැනි වාරණයක් දාලා තියෙනවා මේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඩෙන්ටිටි කාඩ් එක නැතුව ඉන්න බෑයි කියලා. ඒ සම්බන්ධව ඔබතුමා මොකද්ද දරන මතය හා ඒ සම්බන්ධව ලිහිල් ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද සියලු මාධ්‍යවේදීන්ට එතන ඇවිල්ලා සහභාගී වෙලා ඔබතුමාගේ එක්ක සාකච්ඡාව කරගෙන යන්න. පළවෙනි ප්‍රශ්නේ එක වගේ එක දෙක වගේ එක. පලස්තීන තානාපති කාර්යාලයේ මාධ්‍යංශයේ වැඩ කරන කෙනෙක් එහෙම TIට කැඳවුවයි කියලා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට හරි ජනමාධ්‍ය අමාත්‍යාංශයට වාර්තා කරලා නැහැ. සාමාන්‍ය ජනමාධ්‍යවේදියෙක් සම්බන්ධයෙන් එහෙම තොරතුරක් අපිට වාර්තා වුණොත් අපි ඒක ගැන හොයලා බලනවා මොකද්ද සිදුවීම කියලා. ඒ ගැන මගේ දැනුවත්භාවයක් නැහැ. පොලිසියත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ මොකද්ද ප්‍රශ්නේ කියන එක. දෙවනි අතුරු ප්‍රශ්නය ඔබතුමා ඇහුවේ අපේ කැබිනට් මාධ්‍ය හමුවට එන මාධ්‍යවේදීන්ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මාධ්‍යවේදියෙකු ලෙස හඳුනා ගන්නා හැඳුනුම්පත තිබුණොත් තමයි ගන්න කියන තීන්දුවකට ආවා. ඒක ගරු කතානායකතුමනි සාධාරණයි. එක පැත්තකින් අපේ රටේ මාධ්‍යවේදීන් හැටියට කටයුතු කරන අය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙන කැමැත්තක් තියෙනවා. බොහෝ ඉල්ලුම්පත් ලැබිලා තියෙනවා. අපි කඩනමින්නේ ලියාපදිංචිය කළා. එතකොට එකක් ඒ මාධ්‍යවේදීන් හැටියට හැඳුනුම්පතක් තියෙන අය එතනට එන එකේ වටිනාකමක් තියෙනවා වැදගත්කමක් තියෙනවා. අනිත් පැත්තෙන් මාධ්‍යවේදී හැඳුනුම්පතක් නැති ඕන කෙනෙකුට අනිත් ප්‍රෙස් ඕන එකකට යන්න පුළුවන්. කැබිනට් මාධ්‍ය හමුවට පමණයි අපි දැම්මේ ඩෙන්ටිටි එක අරගෙන පෙන්ලා ඉන්න. දැන් වෙනකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ හැමදේනම ඩෙන්ටිටි එක අරගෙන ඒක පෙන්ලා තමයි ඇතුල් වෙන්නේ. ඒක ගන්න හේතු වුණත් තීන්දුවකුත් තිබුණා ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මතක ඇති. මේ මාධ්‍යවේදීන් හැටියට පෙනී දෙමින් සමහර අවස්ථාවල පහුගිය කාලේ සමහර ඝාතනවලට උදව් කරමින් සහ කෙනෙක් අත්අඩංගුවටපත් වුණා.
ඔහු මාධ්‍ය සාකච්ඡා ගණනාවකට එක්තරා මාධ්‍ය ආයතනයක් නියෝජනය කරමින් ඇවිල්ලා තිබුණා. බලනකොට ඔහුගේ හිස්ට්‍රිය බලුවාට පස්සේදී අපරාධ ගණනාවකට සම්බන්ධයි. ඒකත් මේකේ සැලකිලිට ගත්තා. තුන්වෙනි කාරණේ ඇත්තටම ජනමාධ්‍යවේදීන් හැටියට මාධ්‍යවේදී හඳුනුම්පතක් ගන්න එක හොඳයි. මොකද අපි මාධ්‍යවේදීන් වෙනුවෙන් සලකා බලමින් ඉන්නවා මුදල් අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරමින් ඔවුන්ට එක්කෝ ඔවුන්ගේ මාධ්‍ය උපකරණ ලබා ගැනීම සඳහා යම් සහනයක් ලබා දෙන්න. ඒ වගේම අපිට දේශීය විදේශීය පුහුණුවීම ලැබෙමින් පවතිනවා. ශිෂ්‍යත්ව ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. ඒතර මේ වේදී නිශ්චිත මාධ්‍යවේදීන් ප්‍රමාණයක් හඳුනාගත්තොත් තමයි ඒවා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ හඳුනා ගැනීම සඳහා මේ මාධ්‍යවේදී හඳුනුම්පත වැදගත්. මේ සියලු කාරණා නිසා මම හිතනවා හැම පැත්තෙම ඉතින් අපි මොකක් හරි ඔබතුමාටත් දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට හඳුනුම්පතක් තියෙනවා. වෛද්‍යවරුන්ට තියෙනවා, නීතිඥවරුන්ට තියෙනවා, මාධ්‍යවේදීන්ටත් එහෙම එකක් තිබුණොත් හොඳයි. එහෙම නැතුව වැඩ කරන්න කැමති අයට නිදහස එළිය වැඩ කරන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. දැන් බොහොම සාමකාමී මේ ජනමාධ්‍ය හමුව පැවැත්වමින් පවතිනවා. ජනමාධ්‍යවේදීන් මේ නීතියට ගරු කරමින් ඔවුන් ජනමාධ්‍ය හඳුනුම්පත අරගෙන තමයි එතනට එන්නේ. ගරු නීතිඥ චමින්ද්‍රානි කිරියල්ල මහත්මිය செய்திகளை உடனுக்குடன் தெரிந்து கொள்ள உடனே சப்ஸ்கிரைப் பண்ணுங்க.